ආදරණීය දුවේ පුතේ අද මම 10 100 1000 සංඛ්‍යාවලින් බෙදෙන හැටි ඔයගලන්ට කියලා දෙනවා. ඔන්න 10න් බෙදෙනකොට 340 10න් බෙදෙනකොට මේ එක බිඳුවට මේ එක බිඳුව ගියා 34යි. 340 10න් බෙදන තව ක්‍රමයක් තියෙනවා. 340 මේ බෙදීම ලකුණ කියන එකට මේ ඉර දානවා. එතකොට මේකට මේක කැපුණාම 34යි. දැන් මේ දෙකේම තියෙනවා බිඳු දෙකක් මෙතන බිඳුවක් නැහැ. එතකොට අපි කොහොමද ඒ වගේ එකක් බලන්නේ කියලා බලනවා. මේ 6 ළඟින් අපි දශම තිතක් තියාගන්නවා. තියාගෙන බිඳු එකක් තියෙනින්ද එක ස්ථානයක් ගියා 528.6යි. ඊළඟ 4265 10න් බෙදනවා කියලා කියන්නේ පහට පස්සේ දශම තිතක් තියාගන්නවා. ඒක එක බිඳු ස්ථානයක් වෙනවා. එතකොට 426.5යි. දැන් ඊට පස්සේ අපි යන් 100න් බෙදන්න. හරි? දැන් බලන්න 3500 100න් බෙදනවා කියලා කියන්නේ 3500ට බිඳු 2යි 100 දෙකට දෙකක් ගියා 35යි. අනිත් එක 3500ට මේ බිඳු දෙකට ගියාම 35යි. දැන් ඊළඟට 4856 බෙදනවා 100න්. දැන් මෙතන 4856 මෙතන බිඳු නැහැ. අපි බලමු ඒක බෙදන හැටි. එතකොට 4856 මෙහෙම. මෙතන ඉඳන් මෙතන තමයි දශම තිත කියලා හිතාගෙන ස්ථාන දෙකක් බිඳු දෙකක් තියෙනින්ද මෙතනට ගියා. 25117 බෙදන්න 100න්. 7 ළඟ තමයි අපි හිතනවා දශම තිත තියෙන්නේ. ස්ථාන දෙකක් ගියා. එතකොට 251.17යි. ඊට පස්සේ අපි 1000න් බෙදමු. හරි? ඔන්න 1000න් බෙදන්න. හරිද? මෙතන තියෙන්නේ 82000 1000න් බෙදන්න. මේ බිඳු තුනට මේ බිඳු තුන ගියා 82යි. 82000 1000න් බෙදනවා කියලා කියන්නේ මේ බිඳු තුනට මේ බිඳු තුන ගියා 82යි. දැන් මෙතන තියෙනවා 89ක් බිඳු නැහැ. එතකොට අපි මේ 9 ළඟට දශම තිත තියාගන්නවා 1යි 2යි 3යි බිඳු 3යි ඔන්න බිඳු 3 ගියාම 4.2යි 8යි 9යි. දැන් ඊළඟ එක 2567 ඔන්න 2567 මෙතන තමයි තියෙන්නේ දශම තිත. ස්ථාන තුනක් යනවා 1යි 2යි 3යි 1යි 2යි 3යි කියලා මෙහෙම ගත්තාම 2867යි 2867යි මේක මේව කරන්න 2.8යි 6යි 7යි. ඉතින් දරුවනේ ඕගොල්ලෝ මේක නැවත නැවත කරලා බලන්න. ඕගොල්ලන්ට මේ මොකද එතකොට ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ පෙළ පොත් අරගෙන බලන්න. එතකොට ඕගොල්ලන්ට දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි. එතකොට ඔයාලා මේ වීඩියෝ බලන්න මගේ මේ ලින්ක් මේ වීඩියෝව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න. එහෙනම් මගේ දුවලා පුතාලට තුන්වන්ගේම සරණයි.